ආයිබන් නැලෝනේ අදත් මං වීඩියෝ එකක් ගේනවා මේකත් ESP32 cam එකෙන් up and down tilt තියෙන tilt and pan ඒ කියන්නේ දෙපැත්තට සමට එක් කරකවන්න පුළුවන් උඩ පල්ලෙහාට කරන්න පුළුවන් විදිහට ESP32 cam එක use කරගෙන ඒකයි L298 motor drive එකයි use කරගෙන පොඩි Wi-Fi එකෙන් live video feed එක තියෙන විදිහට හදන කා එකක් ෆෝන් එකට ඒකේ ESP32 එක cam එකට connect වුණාම Wi-Fi වලින් ඒකෙන් IP එක use කරගෙන website එකක් open වෙනවා ඒ IP එකෙන් ඒක through live video එකයි ඒකෙන්ම control කරන්න පුළුවන් අපිට ඉස්සරහට පස්සට left right ඒ ටික ඒ වගේම කැමරා එකේ servo motors දෙකක් කැමරා එකේ LED එකේ brightness එකත් අඩු වැඩි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම දැන් හදාගත්ත එක. motor drive එක ඕන වෙනවා අපිට jumpers cable ඕන වෙනවා. හදාගත්ත විදිහ මේක හොටලු කරා. මෙන්න මේ servo motors set කරන මේ up and down එක මේ tilt and pan කියන එක ඒ assemble කරගන්න එක ඒක මේ AliExpress එකේ එහෙම තියෙනවා මෙහෙත් ඇති electronic කඩවල පොඩ්ඩක් බලගන්න ඒක ලේසි නැත්නම් servo motors දෙකක් අරගෙන ඒ විදිහට glue කරලා හදාගත්තොත් හරි මම මේ 4 wheel chassis එකක් අරන් තියෙන්නේ ඔය ටික තමයි ඕන වෙන්නේ 18650 batteries දෙකක් තියෙනවා අපි servo motors දෙකට වෙනම 5 volt දෙන්න ඕනේ ඒකට මම මේ 7.4 input කරලා බක් කරනට එකක් දාලා 7.4 එක 5 volt වලට අඩු කරලා තමයි වෙනමම දීලා තියෙන්නේ මොකද මේ එන motor drive එකේ තියෙන 5 volt out එකෙන් board එකට power කරනවා මිස 5 volt විතරයි හොඳට මතක තියාගන්න ESP32 cam එකට supply දෙන්න ඕනේ 5 volt විතරයි ඊට වඩා දෙන්න බෑ ඒකෙන් ඒ out එකෙන් 5 volt ESP32 cam board එකට දීලා තියෙන්නේ මේකෙන් තමයි 5 volt අරන් තියෙන්නේ servo motors දෙකට. විතර servo motors දෙකේ අර එන clip එකේ රත් දුම්බරු කියන දෙක වෙනම අරගන්න. කහ පාට වයර් එක තමයි ESP32 cam එකට දෙන්න ඕනේ signal දෙන pin එකට. servo motors දෙකෙන්. මේක හොඳට මතක තියාගන්න අර same power source එකෙන් මෙතනින් දෙන්න එපා 5 volt. servo motors වලට ඒතරයි power එක මදි. auto disconnect වෙලා ආයි connect වෙනවා එහෙම වෙනවා. හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම servo motors වලට වෙනම power දෙන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න මම දෙපාරක් කියන්නේ මේ 5 volt වලට වඩා ESP32 cam එකට දෙන්න බෑ. එහෙම දෙනවා නම් බක් කරනට එකක් use කරලා මේ වගේ 5 volt වලට අඩු කරගෙන තමයි දෙන්න ඕනේ. motors වලට මෙතන මේ motor එකට 12 volt වෙනකම් power දෙන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ. අපි බලමු කෝඩ් එකට ගිහිල්ලා කෝඩ් එකෙත් මම පොඩ්ඩක් go through කරන්නම් කොහොමද කියලා. ඩයග්‍රෑම් එකත් මම දාන්නම් වීඩියෝ එක අතරතුරේ. +, කමෙන්ට් එකේ දාන්නම් කෝඩ් එක. අපි බලමු කෝඩ් එකට ගිහිල්ලා අන්තිමටම දාන්නම් මේක වැඩ කරන විදිහ. හරි මේ තියෙන්නේ කෝඩ් එක. මේකේ මේ මේකෙම තියෙනවා මේකෙම මේ මුලින්ම කියන්න ඕනේ මේකේ මේ බෝඩ් සිලෙක්ට් කරන්න ඕනේ බෝඩ් එක ESP32 වල මේ යටම AI thinker කියන මේ තියෙන AI thinker ESP32 cam කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ සෙට් කරලා කම්පෝට් එක ඔයාලගේ එකට අදාළව දෙන්න ඒ වගේම මෙතන මේ කම්පයිල් කරද්දී errors එන්න පුළුවන්. දැන් බෝඩ් එක සිලෙක්ට් කරලා කම්පයිල් කරනකොට errors එන්න පුළුවන්. ඒ හින්දා මේ බෝඩ් මැනේජර් ගිහිල්ලා ESP32 කියලා සර්ච් කරාම මේකේ මේ තියෙන මේකේ මෙන්න මෙතන ESP32 කියන එකේ දැන් මේ 1.0.4 කියන එක තමයි මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. අලුත්ම version එක නෙමෙයි.
1.0.4 කියන එක. මේක තමයි ඔයාලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. අප්ඩේට් කරන්න එපා. එහෙම මොකද ඒ දවස්වල තිබ්බ API එකත් එක්ක තමයි මේ කෝඩ් එක රන් වෙන්නේ. අලුත් අප්ඩේට් එකේදී මේකේ තියෙන කෝඩ්ස් රන් වෙන්නේ නැහැ, errors පෙන්වනවා. ඒ හින්දා 1.4.4 වලට එක තමයි ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ලේටස්ට් version එකට අප්ඩේට් දෙන්න එපා මේ ESP32 එක. Arduino වලත් ඔය සමහර කෝඩ්ස් මේ වැඩ කරන්නේ නැහැ. එතකොට පරණ version එකකට තමයි ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න, නැත්නම් කෝඩ් එක වැඩ කරන්නේ නැහැ, කම්පයිල් වෙන්නේ නැහැ හරියට, errors පෙන්වනවා. මෙතන මේකේ මේම libraries අනිවාර්යෙන් හරියට ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. GitHub එකේ තියෙනවා. මෙතන මේ pan එකයි tilt එකේ pins දෙක 14 15 තියෙනවා. මම diagram එක දාලා තියෙන වීඩියෝ එකේ මුලට මැද්දේ තියෙනවා. ඔයාලට ඒක force කරලා බලාගත්ත හැකි. මේ enable pins in 1 in 2 එක දාලා තියෙනවා. ඔය ටික තමයි. ඊට පස්සේ මෙතන SSID එකයි password එකයි කියන්නේ ESP32 එකකින් generate කරනවා Wi-Fi එක. my Wi-Fi කා කියන එක. ඒක ඔයාලගේ phone එකේ හරි lap එකේ හරි Wi-Fi on කරලා ඒකෙන් ඒකට connect වෙන්න පුළුවන් my Wi-Fi කා කියන එකට. ඒකේ password එක 1 2 3 4 5 6 7 8. ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. වෙන SSID name එකක් හරි password එකක් හරි දාන්න. ඔය විදිහට තමයි මේකෙම HTML වලින් කෝඩ් කරලා තියෙන page එකක් open වෙන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ මේ කෝඩ් එකේ. ගානට අර විදිහට version එක select කරලා compile වෙලා upload වෙනවා. කියන්න තියෙන්නේ මේ මම මේ කෝඩ් එක දාන්නම් first comment එකේ. ඉතින් බලමු එහෙනම් මේක හැදුවට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියලා. හරි ඔය විදිහට තමයි වැඩ කරන්නේ. මොනවාරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ වීඩියෝස් බලන්න. මගේ channel එක subscribe කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.